ළමයින්ගේ ඉගෙනීම සම්බන්ධව දෙමව්පියෝ කරන ලොකුම වැරද්ද මොකක්ද කියලා දන්නවද? ඉතින් ගොඩක් වෙලාවට දෙමව්පියෝ මේ පොඩි කාලේදී ළමයි පොඩි කාලේ කියන 4 වසර 5 වසර ශිෂ්‍යත්ව වෙනකන් 6 7 8 පන්තිවලදී ගොඩක් වෙලාවට ළමයින්ගේ පස්සෙන් ගිහිල්ලා හෝම්වර්ක් කළාද, පන්තියේ වැඩ කරාද, ඉස්කෝලේ වැඩ කරාද මේ හැම දෙයක්ම හොයලා බලනවා. හැබැයි විශේෂයෙන්ම මේ 10 11 වගේ පන්තිවලට එද්දී ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට ළමයි ගැන මෙන්න මේ තියෙන උනන්දුව ටිකක් අඩු වෙනවා. ඒකට හේතුව ඇත්තටම දෙමව්පියන්ගේ වරදක් නෙවෙයි. අපි දන්නවා දැන් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ගොඩක් දෙමව්පියෝ සමහරට දෙන්නම රැකියා කරන අවස්ථා තියෙනවා. ඒ නැතත් ගෙදර වැඩ වෙනත් වගකීම් සහ මේ ගොඩක් දේවල් එක්ක දෙමව්පියෝ ගොඩක් කාර්යබහුලයි. ඒක නිසා ගොඩක් වෙලාවට ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව සමහර වෙලාවට හොයලා බලන්න හම්බෙන කාලය ඉතා අඩුයි. හැබැයි මෙන්න මේක ලොකු හේතුවක් වෙනවා ගොඩක් ළමයින්ගේ ලකුණු මට්ටම් අඩු වෙන එකට. ඒකට ප්‍රධාන හේතුවක් තමයි දැන් ඔන්න පොඩි කාලේ නම් අම්මලා තාත්තලා දන්නවා මේ ළමයාට පොඩ්ඩක් තාම තේරෙන්නේ නැහැ ඉගෙන ගන්න එකේ වැදගත්කම. ඒක නිසා මම මේවා හොයලා බලලා කරන්න ඕනි කියලා අම්මලා හිතලම බලෙන් ළඟට අරගෙන හෝම්වර්ක් ටික කරනවා හැමදේම කළාද කියලා බලනවා මේ හැම දෙයක් ගැනම හොඳට හොයලා බලනවා. හැබැයි අම්මලා හිතනවා දැන් අපේ පුතා 10 11 ඉන්නේ දැන් අපි පස්සෙන් යන්න ඕනේ නැහැ බලන්න ඕනේ නැහැ. ළමයා තනියෙන් වැඩ ටික කරගනී කියලා හිතනවා. හැබැයි ඇත්තට මගේ මේ ගුරුවරයෙක් විදිහට මම වැඩ කරපු කාලය ඇතුළත මේ අවුරුදු 4ක 5ක කාලයක් ඇතුළත ඇත්තටම ඒ වගේ තනියෙන් තමන්ගේ වැඩ ටික කරගෙන හොඳ රිසල්ට් එකකට යන මට්ටමේ ළමයි මට හම්බෙලා තියෙන 40ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ බහුතරයක් ළමයි ගත්තොත් එහෙම අම්මලා තාත්තලාගෙන් පොඩි පුෂ් එකක් තල්ලුවක් නැතුව මේ ඉගෙනීම කියන එක ගොඩාක් දුරට සාර්ථකත්වයකට යනවා හරිම අඩුයි. විශේෂයෙන්ම මේ O level මට්ටමේ ළමයි දැන් A levels වලට ගියාට පස්සේ ඕක ටිකක් වෙනස් වෙනවා. මොකද A level bio කියන සබ්ජෙක්ට් එකට එද්දි ගොඩක් වෙලාවට ළමයි තමන් කැමැත්තෙන්ම තෝරගෙන තමයි මේ විෂය කරන්න. එතකොට ගොඩක් උනන්දුවකින් අරමුණක් ඇතුව මේ වැඩේ කරගෙන යනවා. හැබැයි ඒ වුණත් මම ඇත්තටම A level ක්ලාස් කරද්දී පාව මට හම්බෙලා තියෙනවා හෝම්වර්ක් එහෙම හරියට කරන්නේ නැති ලොකුට උනන්දුවක් නැතුව වැඩ කරන ළමයි. එතකොට විශේෂයෙන් මේ O level කාලේ ගොඩක් ළමයි ඒ වගේ තමයි. මොකද මේ වෙද්දි දැන් ළමයි ලොකු වෙලා කියලා අපි පෙනුමෙන් පෙවුනට සමහර වෙලාවට මේ ළමයින්ට තමයි මේ ඉගෙනීමේ තියෙන වටිනාකම සහ මේක ජීවිතේට කොච්චර වැදගත් වෙන දෙයක්ද කියන එක ගොඩක් වෙලාවට තේරුම් ගිහිලා නැති අවස්ථා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම පන්තියක ළමයි 30ක් ඉන්නවා කියලා ගත්තොත් තමන් තනියෙන් මේ පාඩම් ටික කරගෙන පන්තියට සම්බන්ධ වෙලා හෝම්වර්ක් ටික කරලා ගාන්ට එවලා එහෙම කරන ළමයි ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. අනිත් හැමෝම අනිවාර්යෙන්ම දෙමව්පියෝ සම්බන්ධ වෙලා මේ වැඩ ටික කරලා තියනවාද මේ අදාළ පාඩම් කළාද මේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් දෙමව්පියෝ හොයලා බලලා කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට ගොඩක් වෙලාවට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි දෙමව්පියන්ට මේ කාර්ය බහුලත්වයත් එක්ක ගොඩක් වෙලාවට මෙන්න මේ දේවල් හොයලා බලන්න කාලයක් නැති වෙනවා. මම කියන්නේ දැන් මේ 4 වසරේ 5 වසරේ වගේ ළඟට ගිහිල්ලා හෝම්වර්ක් ටික කරනකම් බලන් ඉඳලා එහෙම කරන්න කියන එක නෙවෙයි. මම කියන්නේ හැමදාම පොඩ්ඩක් ළමයාත් එක්ක කතා කරන්න. කොහොමද අද ඉස්කෝලේ වැඩ කියලා දීපු දේවල් තේරුණාද? මොකක් හරි ඉස්කෝලේ ප්‍රශ්නයක් වුණාද? ටීචර් බැන්නද? ගැහුවද? ඊට පස්සේ කොහොමද පන්තියේ සර් කියලා දීපු දේවල් තේරුණාද? එතකොට ඔයාට අමාරු විෂයන් මොනවද? ඒකේ අමාරු පාඩම් මොනවද? මෙන්න මේ වගේ දේවල් පොඩ්ඩක් අහලා ළමයට සමීප වෙලා මේ දේවල් අහගන්න පුළුවන් නම් දෙමව්පියෙක් විදිහට ඒක හරිම වටින දෙයක්. මොකද එතකොට ළමයටත් තේරෙනවා අපේ අම්මයි තාත්තයි මගේ මේ ස්ටඩීස් ගැන හොඳට හොයලා බලනවා. ඒක නිසා මම මේ වැඩ ටික හොඳට කරන්න ඕනේ කියන එක. ඉතින් ඇත්තටම අපේ ඉංග්ලිෂ් මීඩියම් සයන්ස් පන්තිය නම් අපේ grade 9 to 11 සයන්ස් ක්ලාස් එකේ අපි ළමයින්ට දෙනවා මෙන්න එහෙම සයන්ස් සක්සස් රෙකෝඩ් කියලා රෙකෝඩ් බුක් එකක්. ඉතින් මේකේ පළවෙනි පිටුවේ මම මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ගුරුවරයා දෙමව්පියන් සහ ශිෂ්‍යයන් එක්ව වැඩ කරන්නේ නම් පමණක් ශිෂ්‍ය සාර්ථකත්වය අත්කරගත හැක. මම තව පාරක් කියන්නම්. ගුරුවරයා දෙමව්පියන් සහ ශිෂ්‍යයන් එක්ව වැඩ කරන්නේ නම් පමණක් ශිෂ්‍ය සාර්ථකත්වය ඇති කරගත හැක. එහෙම නැත්නම් student success is achieved when teacher, student and parent work together. ඉතින් මම මේ අපේ ළමයින්ට ලබා දෙන මෙන්න මේ science success record කියන බුක් එකේ පළවෙනි පිටුවේ මෙන්න මෙහෙම දාන්න හේතුව තමයි ළමයෙක් ගත්තොත් ඕනම ඉගෙන ගන්න ළමයෙක් කාලේ වැඩිපුරම ගත කරන්නේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගුරුවරු එක්ක. එහෙම නැත්නම් හවස් වෙලා ඉන්න උපකාරක පන්ති ගුරුවරයෙක් එක්ක. ඊට අමතරව ගත්තොත් එහෙම ගෙදර. ඒතර ඔය තැන් තුනේ තමයි එක්ක ඔන්න ඉස්කෝල් නැත්නම් ටියුෂන් ක්ලාස් එකක ඊට පස්සේ ගෙදර. ඉතින් හැමතිස්සෙම මෙන්න මේ පරිසරයන් එක්ක තමයි ළමයි ගැටෙන්නේ. ඉතින් මේ ළමයාගේ තියෙන රිසල්ට් එකට ළමයාගේ තියෙන අවුට්පුට් එකට මෙන්න මේ තුනේම ලොකු බලපෑමක් තියෙනවා. එතකොට උගන්වන ගුරුවරයා සහ ළමයා ඉගෙන ගන්න විදිහ ඒ වගේම
දෙමව්පියන් තුළ ඉතා විශාල වගකීමක් තියෙනවා ළමයෙක්ගේ රිසල්ට් එක ඇතුලේ. ඉතින් ඒකයි අතර මගේ ඉංග්ලිෂ් මීඩියම් සයින්ස් පන්තිය අපේ grade 9 to 11 ස්ටුඩන්ට්ස්ලාට මම මේ සයින්ස් සක්සස් රෙකෝඩ් බුක් කියන රෙකෝඩ් බුක් එක දෙන්නේ. එතකොට දෙමව්පියන්ට පුළුවන් මේ හෝම්වර්ක් කරන දේවල් සහ පාඩම් කරන හැම දෙයක්ම සතිපතා බලලා මෙන්න මේ රෙකෝඩ් බුක් එකේ මාක් කරන්න. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම A level ළමයින්ට ගත්තොත් මගේ A level බාලචි ළමයින්ට මම මේ වගේ දෙයක් දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි A level මට්ටමට යද්දි කවදාවත් අම්මලට බලින් පාඩම් කරවලා එහෙම කරලා ඒ ගන්න බෑ A level bio වලට. ඉතින් O level සහ A level කියන දේවල් වෙනස්. O levels වලදී අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ මැදිහත් වීමක් තිබිය යුතුමයි ළමයින්ගේ හොඳ රිසල්ට් එකකට යන්න. හැබැයි A level වලට යද්දි කවදාවත් අම්මලට බලෙන් පාඩම් කරවලා bio වලට එකක් කරන් දෙන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මම මේක A level ළමයින්ට දෙන්නේ නැහැ මෙහෙම රෙකෝඩ් බුක් එකක්. මම මේක 9 10 11 ශ්‍රේණි වල අපි ඉංග්‍රීසි මීඩියම් සයන්ස් පන්ති ළමයින්ට තමයි දෙන්නේ. ඉතින් ඔන්න මම ඔය කිව්ව දේවල් වලට අමතරව තව ප්‍රධානම දෙයක් තියෙනවා. මම දැන් මේ තර්ඩ් ටර්ම් එකේ පන්ති පටන් ගන්නකොට මම ළමයින්ගේ පළවෙනි දවසේ ඇහුවා ඕගොල්ලන්ගේ ඇම්බිෂන් එක නැත්නම් ඕගොල්ලන්ගේ ලයිෆ් එකේ ගෝල් එක ඕගොල්ලන්ගේ අරමුණ මොකක්ද කියලා. මම සාමාන්‍යයෙන් හැම වාරයකම පන්ති පටන් ගන්න පළවෙනි දවසේ මෙන්න මේ කතන්දරේ ළමයින්ගෙන් අහනවා. ඉතින් මේ පාරත් හැම පාරම වගේ ඔන්න මම තර්ඩ් ටර්ම් එක පටන් ගන්න පළවෙනි දවසේ මම ඔන්න ඔය ප්‍රශ්න ළමයින්ගෙන් ඇහුවා. එතකොටත් මට තේරිච්ච දෙයක් තමයි හිටපු ළමයින්ගේ නිකන් පහෙන් එකක් වගේ තමයි එන පාරම ලයිෆ් එකේ ඇත්තටම අරමුණක් ගැන හිතලවත් තිබ්බේ. ඒ කියන්නේ අති බහුතරයක් ළමයින් ගත්තොත් මේ ළමයින්ට කිසිම ජීවිතේ අරමුණක් නැහැ. අන්න ඒකත් තව එක ප්‍රධානම දෙයක් තමයි මේ ලකුණු වලට බලපාන. මොකද මම පෞද්ගලිකව ගත්තොත් මම 6-7 වසරේ වගේ ඉඳන්ම මේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන අරමුණ මගේ ජීවිතය තුලේ තිබ්බා. එතකොට ඒකත් එක්ක තමයි මම O level හොඳ රිසල්ට් එකක් අරගෙන මට O levels වලට තිබ්බේ A8ක් සහ B එකක්. B එක තිබ්බේ චිත්‍ර කියන විෂයට ආර්ට් සබ්ජෙක්ට් එකට. A level 2021 අවුරුද්දේ A3ක රිසල්ට් එකක් කරන් 2.32 set score එකක් කරන් මම මෙඩිකල් ෆැකල්ටි එකට එන්ට් වෙනවා. මම දැන් වෙද්දි 4th year medical student කෙනෙක්. එතකොට මගේ මේ ජීවිත කාලේ ඇතුළත මේ මට්ටමට එන්න තිබ්බ ප්‍රධානම දේ තමයි මගේ ලයිෆ් එකේ තිබ්බ අරමුණ. ඉතින් මට පොඩි කාලේ ඉඳන්ම අරමුණක් තිබ්බ මගේ ජීවිතේ. ඉතින් ගොඩක් ළමයින්ට ගත්තොත් අද කාලේ ඇත්තටම එහෙම අරමුණක් නැහැ. Taman කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒකත් දෙමව්පියන්ගෙන් එන්න ඕන දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට හැම දෙමව්පියෙක්ම අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවට ජීවිතේ අරමුණක් දෙන්න ඕනි කියන එක මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපේ තියෙන අරමුණකට යන ළමයට බල කරන එක නෙවෙයි මම ඔන්න මගේ පුතා ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනි කියලා බල කළා එයා ඩොක්ටර් කෙනෙක් කරන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ ඒ ළමයාත් එක්ක කතා කරලා එයා කැමති දේවල් ගැන අහලා පුතේ ඔයා කවුද වෙන්න කැමති? අන්න එහෙම අහලා ඒ ළමයාත් එක්ක කතා කරලා එයා කැමති දේ ඇසුරින් එයාට හොඳ රැකියාවක් තෝරගන්න මඟ පෙන්වීමක් කරලා ඒත් එක්ක එයාට ඉගෙන ගන්න තියෙන උවමනාව ඇති කරන්න ඕනේ. මොකද ගොඩාක්ම ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි යෝක. මොකද මම මේක පන්තිවලත් කියන දෙයක් මේ පාඩම් කරනවා හරි පොතක් අරගෙන කියවනවා කියන එක කාටවත් මේ රසවත් හරිම මේ සුන්දර දෙයක් නෙවෙයි. මම දැන් 4th year medical student කෙනෙක් විදිහට මම exams වලට study කරනවා. එතකොට මම හරිම ආසාවෙන් සතුටින් පාඩම් කරන්නේ නැහැ. මම ගොඩක් stress වෙලා මහන්සි එහෙම තමයි මමත් පාඩම් කරන්නේ. හැබැයි මම ඒ කරන දේ මම හරි කැමැත්තෙන් කරනවා. ඒකට හේතුව මගේ ජීවිතේ මගේ අරමුණට යන්න ඒක උදව් වෙනවා කියලා මම දන්න නිසා. එතන මම O level කාලෙත් එහෙමයි A level කාලෙත් මහන්සි වෙන්න හේතුව මේ හැම මහන්සි වීමකම අනාගතයේ තියෙන ප්‍රතිඵලය තමයි මම වෛද්‍යවරයෙක් වෙන එක. එතකොට අන්න එහෙම ළමෙක්ට අරමුණක් දුන්නොත් ඒ ළමයා කාලයක් ඇදි තේරුම් ගන්නවා මගේ මේ අරමුණට යන්න නම් මම මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. මම මෙන්න මේ රිසල්ට් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මට මෙතනට යන්න බෑ කියන එක. එතකොට ඔන්න ඔහොම තමයි සාමාන්‍ය ළමෙක් හිතන්න පුරුදු වෙන්නේ. එහෙම නැතුව දැන් ගොඩක් ළමයින්ට අරමුණක් නැති වුනහම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එතකොට ඒ ළමයට ඇත්තටම ඉගෙන ගන්න උවමනාවක් නැහැ. මොකද තමන් අනාගතය ගැන හිතලා නැත්තම්, තමන් කරන රැකියාවක් ගැන හරියට හිතලා නැත්තම්, ඒ ගැන අවබෝධයක් නැති වුනහම වෙන ප්‍රශ්නේ තමයි එතකොට ළමයිම හිතනවා ඇයි මං ඉගෙන ගන්නේ? මම ගිහිල්ලා ගේම් එකක් ගහනවා, යාළුවෝ එක්ක සෙල්ලම් කරනවා, ටීවී බලනවා, කාටුන් බල බල ඉන්නවා විභාගෙ ලඟ වුණා. ඉතින් ඕක තමයි අනිත් හේතුව. ඉතින් දෙමව්පියන් අනිවාර්යෙන්ම ළමයිගේ හෝම්වර්ක් කරනවාද මේ හැම දෙයක්ම හොයලා බලන්න ඕනේ සහ අනිත් ප්‍රධාන දේ මම දකින විදිහට ළමයින්ට ජීවිතේ අරමුණක් දෙන එක. මම හැමදෙස්සෙම පන්තියේ කියන අනිවාර්යයෙන්ම Tamanට ඇම්බිෂන් එකක් තියාගන්න. ඒක මම අනිවාර්යෙන් නැවත නැවත පන්තියේ කියන දෙයක්. ඉතින් මේ අරමුණක් තියෙනකොට මේ ඉගෙන ගන්නවා කියන එක නිකම්ම ළමයි කැමති දෙයක් බවට පත් වෙනවා. ඉතින් සමහර වෙලාවට තියෙනවා දැන් දෙමව්පියන්ට දැන් කවුරු හරි ළමෙක් ඉංජිනේරින් පැත්තෙන් යන්න කැමතියි කිව්වට සමහරට
අම්මල තාත්තලා ආර්ට්ස් හරි කොමර්ස් හරි ඒ වගේ පැත්තකින් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. සමහරට යුනිවර්සිටි ගිහලා නැති වෙන්න පුළුවන්. එතකොට සමහරට අර ළමයා කැමති කියන පැත්ත ගැන දෙමව්පියන්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඇත්තටම ඒක මගේ පැත්තනොත් එහෙනම් මම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට අපේ පවුලේ කවුරුත් A level බයෝ සයන්ස් කරපු අය නැහැ. අපේ අම්මා චිත්‍ර ටීචර් කෙනෙක්, අපේ ආච්චි අම්මත් ටීචර් කෙනෙක්, ඉතිහාසයේ ටීචර් කෙනෙක්, සීයා සිංහල සර් කෙනෙක්. ඉතින් ඒ වගේ තමයි අපේ පවුලත් තියෙන්නේ. ඉතින් එතකොට අපේ පවුලේ කවුරුත් මේ සයන්ස් පැත්ත, මැත්ස් පැත්ත කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට දෙමව්පියන්ට පුළුවන් තමන් ඉන්ජිනියරින් මේ ගැන දන්නේ නැත්නම් තමන් දන්න කවුරු හරි එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් හරි තමන් අඳුරන ක්‍රමකින් හොයාගෙන පොඩ්ඩක් ඒ ළමයත් එක්කත් කතා කරලා මේ ළමයට ඒ ඉගෙනීමේ ඉගෙනගෙන මෙතනට යන්න තියෙන පාත් එක ගැන පොඩි අවබෝධයක් දෙන්න. මොකද නැත්තම් හිතෙන්න පුළුවන් දැන් අපේ පුතා කියන ඉන්ජිනියරින් කරන්න ඕනේ කරන්න කැමති කියලා. හැබැයි අපි මේවා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අපි කොහොමද මේ ළමයට මේවා ගැන කියන්නේ කියලා. ඉතින් ඕක තමයි විසඳුම. තමන්ට පුළුවන් තමන් අඳුරන කෙනෙක්ගේ මාර්ගෙන් හරි නැත්තම් එහෙම කතා කරලා මෙතනට යන්න මේවයි කරන්න ඕනේ, A level වලට මේ සබ්ජෙක්ට්ස් කරන්න ඕනේ, මේ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ මේවා කරන්න නම්. ඒ වගේ හරි මඟ පෙන්වීමක් ළමයින්ට ලබා දෙන්න. එතකොට ඔන්න ඔහොම කරනකොට ළමයට කාලයක් යද්දි තේරුම් ගන්නවා මම හොඳට ඉගෙන ගන්න ඕනේ. මොකද මගේ ටාගට් එක මේක. මම මෙතනට යන නම් මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව අපි හැමතිස්සෙම බල කරොත් ඔයා පාඩම් කරන්න විභාගෙ ලකුණු අඩුයි කියලා බැන බැන කොච්චර අපි ගැහුවත් බැන්නත් එහෙම ළමෙක්ට ඇත්තටම කවදාවත් මේ ඉගෙන ගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව අන්න අරක එකක් පෙන්වන්න ඕනේ තමන් මේ ඉගෙනීම ගැන ළමයාගේ හොයලා බලනවා කියන එක සහ ඊට අමතරව ළමයින්ට අනිවාර්යයෙන්ම ජීවිතේ අරමුණක් දෙන එක ගොඩක් වැදගත් දෙයක්.